රෙසිපි මම අද පේස්ට්‍රි හදන්න යන්නේ. ඉතින් මම අවශ්‍ය බඩු ටික තියාගත්තා. මේ තියෙනවා මේ පේස්ට්‍රි ෂීට් එක. මේකෙන් තමයි හදන්න යන්නේ. ඒක මට ලේසියි. මේ ඒ වගේම මේකේ තියෙනවා ඕනම් පීසා හදන්න වෙනම මේවා හදන්න වෙනම තව ඔය ඇපල් පයි ඒවා හදන්න වෙනම ඒ වගේ හදලා තියෙන ෂීට්ස් තියෙනවා. එතකොට ඔයාලට ඒකෙන් හදන්න ලේසි. මේකෙන් සාමාන්‍යයෙන් බලමු පීසා එක නම් සාමාන්‍ය මේ ප්‍රමාණයක් වගේ එකෙන් කොට්ටු එකක්. ඒකෙන් සාමාන්‍යයෙන් 3 දෙනෙක්ට 4 දෙනෙක්ට විතර කෑම හැකි. ඒකෙන් හදුවොත් මම ඒක දවස් ගන්නවා. මේක කොහොමද දන්නේ? මේක මම ෆස්ට් ටයිම් මේ පේස්ට්‍රි හදන්න යන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු. මේ හරි හදලා බලමු. මේක ඕනේ වෙනවා. තව ලුණු සුදු ලුණු. තව මම මේ සැමන් පොඩි ටීන් එකක් ගත්තා. ඒකයි බටර් කරපිංචා බිත්තර ඔය ටික තමයි උවමනා වෙන්නේ. අපි ඉස්සෙල්ලාම ලුණු සුදු ලුණු ටික කපාගෙන මුලින්ම අපි හදමු ඇසුරට දාන පේස්ට් එක හදාගෙන ඉන්න බෑ. ඉතින් ඒ හින්දා බලමු ඒක හදන්න. මම ඉස්සෙල්ලාම ලුණුයි සුදු ලුණුයි ඒ ටික කපාගෙන එන්නම් කරපිංචායි. ඊට පස්සේ බලමු කොහොමද හදන්නේ කියලා. Så blommor på det. මම මේ ටික වපාගත්තා. ඒ අතර ඔයාලට ඕන නම් මම චූටි කැල්ලක් ගත්තේ. මේ අමු මිරිස් හරි මල් මිරිස් නෙමෙයි අමු මිරිස් තියනවා ගන්න. මේ පොඩි කැල්ල දැම්මම ඇති සැර ගොඩක් කනවා ගොඩක් දාන්න කමක් නැහැ. මම දාන්නේ පොඩි කැල්ල. මම මේ අතරතුර බිත්තර තැම්මෙන් තියන්න යන්නේ. මම හිතුවා බිත්තර මොකටද කියලා කියන්න. බිත්තර මම හිතුවා ෆිලිං එකට බිත්තර දාන්න ලංකාවේ දාලා තියෙන සමහර ඒවා ඒවනම් බනිස් වල දාලා තියෙන්නේ කමක් නැහැ. මට හිතුණා ඉතින් වෙනදක් කරනවා පේස්ට්‍රි එකකට දාන්න බලමු. මම බිත්තර 2යි තිබ්බේ. මොකද මට හිතුණා ඒ ප්‍රමාණය ඇති කියලා. බිත්තර එකක්ම දාන්න නැහැ නේ එකකට කපලා දාන හින්දා මේ ඉතින් මම ගත්තේ 2යි. බලමු අපි කොච්චරක් ඕන වුණාද කියලා. මේ මාත් පළවෙනි පාර හදන නිසා මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ කොච්චරක් ඕනද කියලා. මගේ එක බලලා ඔයාලා හදනවා නම් අයිඩියා එකක් ගන්න. කරි එක හදමු. එතකොට ඒක චුට්ටක් ඉවෙන්නත් එපා. එහෙනම් බලමු. ෆිලිං එක හදන්න යන්න. මේ තියෙන්නේ මම ලෑස්ති කරගත්ත ටික මම ආයෙ පෙන්නන්නම්. ඔයාලා හදන ප්‍රමාණය අනුව ඒක වෙනස් කරගන්න. මම ගත්තේ මට ඇති කියලා හිතන ප්‍රමාණය මම දන්නේ නැහැ. ඒක මට හිතෙනවා ලුණු නම් වැඩි කියලා. මොකද මම 7 පොඩි ටින් එකක් ගත්තේ. ගොඩක් හදන්නේ නැහැ. මොකද අපි දෙන්නනේ ඉන්නේ. හස්බන්ඩ්මයි. ඉතින් ඒ හින්දා ඔයාලට හදන ප්‍රමාණෙත් එක්ක බලලා ගන්න. මම ගත්තේ මේ ප්‍රමාණය. කරපිංචා ලුණු මිරිස් සුදු ලුණු. අපි මිරිස් ගන්න නැති හින්දා තමයි ওই ප්‍රමාණ වලින් ගත්තේ. ඒත් මම මේකට කැලි මිරිසුයි ගම් මිරිසුයි දානවා. ඉතින් එතකොට බලලා ඒ ප්‍රමාණත් එක්ක සැර කන කෙනෙක් නම් වැඩියෙන් දාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔයාලගේ choice එක අනුව ඒක හදාගන්න. මං හදන විදිහ.
මේ ටික ඔය විදිහට කැඩිගෙන එනකොට අපි අනිත් ටිකත් එහෙම දාන්න දෙන්න. සුදුලින් අලුමරිස් හදිච්චා. අපි මේ සම්බන්ධයෙන් වැඩි දෙයක් කරනවා. අපි මේක ටිකක් කලන්න කරගන්න හීට් එක අඩු කරගෙන හරියට නම් රෙඩි. पेस्ट्री එක හදාගමු. විතරක් රෙඩි. ඒකත් මොකක්ද කරන්න. पेस्ट එක ළඟට ගත්තා. විතර බීට් කරගමු. पेस्ट्री के उधर वितर चटा डालना අවශ්‍ය විදිහට අපි ෆොටෝ කපලා මොකක්ද ඩිසයින් එකක් දාමු. මේක මේ විදිහට දාලා පස්සේ ක්‍රීම් දාලා කරගන්න. විතරක් මෙහෙම තියනවා. හැටේ නම් හරිම කැතයි ළමයි මම මේ මොකද්ද මේ කරලා තියෙන්නේ මට නම් තේරෙන්නේ නැහැ දැන් කරන්න දෙයක් නැහැ මේ ඒක අතේ ඇලෙන්න ගත්තා ඉතින් එතකොට මට ඒක කරගන්න විදියක් නැහැ නේ මම ඉතින් ඔය විදිහට හැදුවා කමන්නේ රස බලමුකෝ විතර සාරු මේම ගන්න මාත් මේකේ තියෙන ෆස්ට් ටයිම් ළමයි හැදුවේ. ඒ වුණාට එච්චර අමාරුත් නැහැ. මන් දන්න විදිහට මට හිතුන විදිහට හැදුවා.
ඉතින් මට සතුටුයි මං ඒකත් හදලා බැලුවානේ මං දන්නේ නැති දෙයක්. මම මේක ඇත්තටම දන්නේ නැහැ. ඒ වුණාට මං ඉගෙන ගන්න හින්දා ඔයාලත් එක්ක එකතු වෙලා මේක හැදුවා. ඒ පේස්ට්‍රි ෂීට් එකේ තියෙනවා ළමයි ඕන ප්‍රමාණ දාන්න ඕන වෙලාව ඒ ඔක්කොම තියෙනවා. ඔයාලට ඉතින් මේ ෂීට් ගෙදරදීත් හදාගන්න පුළුවන්. හැඩේ අවුල් කිව්වට හැඩේ ලොකු අවුලකුත් නැහැ. ඉතින් ටී ටයිම් එකට මේක ෂෝ ගෙදර හදලානේ කොහොම හරි ඉතින් මේ තියෙන මං හදපු පේස්ට්‍රි මේ වගේ තව ව්ලොග්ස් අරන් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.